මේ කාන්තාවන් තිදෙනා අතරින් බොරු බඩක් ඇත්තේ කාටද කියලා ඔයාට හොයාගන්න පුළුවන්ද? ඔයගලන්ට තප්පර 10ක් කාලයක් ලැබෙනවා. මේ කාන්තාවගේ බඩට බඳලා තියෙන කොට්ටේ ටී-ෂර්ට් එකට යටින් පේනවා. ඒ කියන්නේ මෑට තියෙන බොරු බඩක්. මෙතන ඇති වැරද්ද හොයාගන්න පුළුවන්ද බලන්න. පත්තු ජෝඩුව එකම කකුලේ එක පැත්තක ඒවා නේද? පීටාගේ සෝම්පුරුෂයා ජැක්ද ජෝන්ද? පිළිතුර ජෝන්. ඇය ළඟ ඇති ෆෝන් එකේ ජෝන්ගේ ඡායාරූපයක් තියෙනවා. හොඳට බලන්න. රේඛා දෙකක් භාවිතා කරමින් මෙම ඔරලෝසුව සමාන කොටස් තුනකට බෙදන්න. කොටස් තුන තුල ඇති සියලුම සංඛ්‍යාවල එකතුව සමාන විය යුතුයි. බලන්න ඔබේ පිළිතුර හරිද කියලා. 12යි 1යි 13යි 11යි 2යි 13යි. අනිත් කොටස් වලත් එකතුව 13ම වෙනවා. අපි දැන් සාර්ථකව ප්‍රශ්න 4ක් විසඳුවා. දැන් අපිට තියෙන ප්‍රශ්නේ කතන්දරයක් මාර්ගයෙන් තමයි විසඳන්න තියෙන්නේ. අපි දැන් එහෙනම් බලමු කතන්දරයත් එක්කම ප්‍රශ්නේ මොකක්ද කියලා. එකෝමත් එක කාලෙක මහලු රජෙක් හිටියා. එයාට හිටියේ එකම දුවක් විතරයි. කුමාරවරු ගොඩ දෙනෙක් එයාව විවාහ කරගන්න කැමති වුණා. ඒ නිසා පරීක්ෂණයක් පවත්වන්න කියලා රජතුමා සෑම කුමාරයෙකුටම බීජයක් දීලා කිව්වා ලොකුම පැලේ වවන කුමාරයා එයාගේ දුවගේ සැමියා වෙනවා කියලා. මාස 3කට පස්සේ කුමාරවරු හැමෝම එයාලගේ පැල අරගෙන ආපහු ආවා. එක කුමාරයෙකුගේ බඳුන හිස්ව තිබුණා. පුදුමයට කරුණ නම් කුමරිය විවාහ කරගන්න තෝරගත්තේ ඒ කුමාරයාවයි. ඔබට ලැබෙන ප්‍රශ්නය තමයි කුමරිය ඒ කුමාරයාව තෝරාගත්තේ ඇයි? පිළිතුර තමයි රජතුමා සෑම කුමාරයෙකුටම ලබා දී තිබුණේ පුස් බීජයි. අනිත් කුමාරවරු බීජ මාරු කරා. නමුත් මේ කුමාරයා බීජ මාරු කරේ නැහැ. කුමරාගේ අවංකභාවය නිසායි රාජකුමරිය ඔහුව විවාහ කරගන්න තෝරගත්තේ. ප්‍රශ්න අංක 6. මේ කාර් එක නවත්තලා තියෙන්නේ කුමන ස්ලොට් එකේද කියලා ඔයාලට අනුමාන කරලා කියන්න පුළුවන්ද? පිළිතුර 87. ෆෝන් එක අනිත් පැත්තට හැරෙවනම් ඔයාට හොයාගන්න ලේසියි. ඔබට මෙහි පොත් කීයක් සොයාගත හැකිද? ඔක්කොම පොත් හොයාගත්තොත් ඔබ සැබෑ දක්ෂයෙක් තමයි. මේ සඳහා ඔබට ලැබෙන්නේ තප්පර 5ක් කාලයක් පමණයි. පොත් ඔක්කොම 9යි. මිනිසුන් කී දෙනෙක් කඳවුරු බඳින්න කැලයට ගියාද? පිළිතුර 4 දෙනයි. පින්තූරේ නම් ඉන්නේ 3 දෙනයි. ඒත් මේගොල්ලෝ ගාව කෝප්ප 4කුයි පිකන් 4කුයි පේන්න තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලොත් එක්ක තව එක්කෙනෙක් ඇවිත් තියෙනවා. ඔයා කැලේ අතරමං වෙලා සීතලයි බඩිකිනි. ඔයා දැක්කා ඈතින් ගෙවල් 3ක් තියෙනවා. ඔයා යන්නේ කුමන ගෙදරකටද? පිළිතුර අංක 3. පළවෙනි ගෙදර වුර්ක අඩි තිබෙනවා. දෙවෙනි ගෙදර දොරට ඉබ්බෙක් දාලා ලොක් කරලා තියෙන්නේ. තුන්වෙනි ගෙදර තමයි ඔබට ආරක්ෂිතම ඔබ යා යුතු ගෙදර වන්නේ. ඔයාට ලැබෙන අන්තිම ප්‍රශ්නේ. තප්පර 5ක් කරන් මේකේ තියෙන වැරද්ද හොයාගමුද? බලන්න. ටූත් බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි දාන තැන හැඳි ගෑරුප්පු දාලා නේද? එහෙනම් වැරද්ද ඒකයි. මගේ යාළුවනේ මේ ප්‍රශ්න 10න් ඔයාලා කීයකට උත්තර දුන්නද? මට එහෙනම් කමෙන්ට් එකක් දාන්න. ආයෙත් දවසක හමු වෙමු. සතුටින් ඉන්න.